හලෝ යාළුවනේ SD පන්තියට සාදරයෙන් පිළිගනිමු. දැන්ම subscribe කරලා bell එක ඔබන්න. අයිබෝවන් ආදරණීය දරුවනේ අද අපි මේ පැහැදිලි කිරීමෙන් කතා කරන්න යන්නේ ශිෂ්‍යත්ව විභාගයට එන හරිම අපූරු ඒ වගේම ටිකක් විනෝදජනක රූප සටහන් ගැටලුවක් ගැන. බැලු බැල්මට මේව ටිකක් අමාරුයි වගේ පෙනුනට පොඩි රහසක් අල්ලගත්තොත් මේව විසඳන එක හරිම ලේසි. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොකක්ද කියලා. අද අපි විසඳන්න යන ගැටලුව මොකක්ද කියලා දෙන් බලමු. පන්තියේදී වගේවා අපි මේක පියවරෙන් පියවර විසඳමු. මේ SD Publications එකෙන් ඉදිරිපත් කරපු අංක 29 ප්‍රශ්නය. හොඳට බලන්න මේ රූපය දිහා. මෙතන තියෙනවා එක ලොකු රවුමක්. ඒක ඇතුලේ තවත් පොඩි රවුම් දෙකක් තියෙනවා. ඊට යටින් අපිට පිළිතුරු තුනකුත් දීලා තියෙනවා නේද? මේ රූපය ඇතුලේ ලොකු රහසක් හැංගිලා තියෙනවා. අපි දැන් ඒ රහස හොයාගමු. ඊළඟට අපි කරන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ රූපය හරියටම තේරුම් ගන්න එක. පිළිතුරු දිහා බලන්න කලින් මේ රූපය කියවන්න පුරුදු වෙන එක තමයි සාර්ථකම ක්‍රමය. දැන් කියන්න බලන්න මේ ලොකු රවුමින් මොකක්ද අදහස් වෙන්නේ? දරුවනේ හැමතිස්සෙම මතක තියාගන්න මේ වගේ ලොකු රවුමකින් පෙන්වන්නේ මොකක් හරි ප්‍රධාන කාණ්ඩයක් එහෙමත් නැත්නම් ලොකු කණ්ඩායමක්. අනිත් කුඩා දේවල් ඔක්කොම අයිති වෙන්නේ අන්නේ ඒ ප්‍රධාන කණ්ඩායමට. හරියට ලොකු පෙට්ටියක් ඇතුළට අපි තව පොඩි පෙට්ටි දානවා වගේ වැඩක් මේක. හරි. ඊළඟට මේ ලොකු රවුම් ඇතුලේ තියෙන පොඩි රවුම් දෙක දිහා හොඳට බලන්නකෝ. ඒ රවුම් දෙක එකිනෙක ගැටෙන්නේ නැහැ නේද? ඒවා සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පොඩි රවුම් දෙකෙන් පෙන්වන්නේ අර ලොකු ප්‍රධාන කණ්ඩායමට අයිති වෙන හැබැයි එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් ಜಾති දෙකක්. අන්න ඒක තමයි මේ රූප සටහනේ රණනීතිය. එම නැත්නම් අපේ ගෝල්ඩන් රූල් එක. ලොකු ප්‍රධාන කණ්ඩායමක් තියෙනවා. ඒක ඇතුලේ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් වුණු වෙන්වුණු කුඩා කණ්ඩායම් දෙකක් තියෙනවා. මේ නීතිය හොඳට ඔළුවේ තියාගන්න. අපිට ඊළඟට පිළිතුරු පරීක්ෂා කරද්දී මේක ගොඩක් වැදගත් වෙනවා. දැන් අපි යමු අපි පහළවෙනි පිළිතුර පරීක්ෂා කරලා බලන්න. අපි දැන් රූපේ නීතිය දන්නවනේ. ඒ නිසා පළවෙනි පිළිතුර අරන් බලමු. එතන තියෙන්නේ වාහන, කා, බස් කියලා. වාහන කියන්නේ ලොකු ප්‍රධාන කණ්ඩායම. ඉතින් ඒක අර ලොකු රවුමට හරියටම හරියනවා. කාර් සහ බස් කියන්නේත් වාහනනේ. ඒ නිසා ඒ දෙකම වාහන කියන ලොකු රවුම ඇතුළට එන්න ඕනේ. හැබැයි තව දෙයක්. කාර් එකක් කවදාවත් බස් එකක් වෙන්නේ නැහැ නේද? ඒ වගේම තමයි බස් එකක් කාර් එකක් වෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ රවුම් දෙක එකිනෙක ගැටෙන්නේ නැතුව වෙන්ව තියෙන්න ඕනේ. බලන්නකෝ මේක කිසිම අඩුවක් නැතුව අපේ රූපයට ගැලපෙනවා නේද? පළවෙනි එක හරි ගියත් අපි බලන්න ඕනේ අනෙක් පිළිතුරු වැරදි වෙන්නේ ඇයි කියලා. විභාගයේදී පළවෙනි පිළිතුර නිවැරදි වගේ පෙනුනත් අනිත් පිළිතුරුත් අනිවාර්යයෙන්ම පරීක්ෂා කරලා බලන්න ඕනේ. අපි මුලින්ම තුන්වෙනි පිළිතුර අරන් බලමු. ඒකේ තියෙන්නේ පළතුරු, එළවලු, ඇපල් කියලා. මෙතනදී පළතුරු කියන්නේ ප්‍රධාන කණ්ඩායම කියලා හිතමුකෝ. ඒ කියන්නේ ලොකු රවුම. ඇපල් කියන්නේ පළතුරක් නිසා ඒක පළතුරු කියන ලොකු රවුම ඇතුළට යනවා. ඒක හරි. හැබැයි එළවලු කියන්නේ පළතුරු නෙවෙයිනේ. එහෙනම් එළවලු කියන රවුම තියෙන්න ඕනේ අර ලොකු පළතුරු රවුමෙන් සම්පූර්ණයෙන්ම පිටත. අපේ රූපේ එම පිටත තියෙන රවුමක් නැති නිසා මේ තුන්වෙනි පිළිතුර කොහොමත් වැරදි. දැන් අපි දෙවලි පිළිතුරත් බලමු. ඒකේ තියෙන්නේ ක්‍රීඩකයන්, ක්‍රිකට් ක්‍රීඩකයන්, පාපන්දු ක්‍රීඩකයන් කියලා. මෙතන ක්‍රීඩකයන් කියන්නේ ලොකු රවුම. ක්‍රිකට් සහ පාපන්දු සෙල්ලම් කරන දෙගොල්ලම ක්‍රීඩකයන් නිසා ඒ රවුම් දෙකම අර ලොකු රවුම ඇතුළට එනවා. ඒක හරි. හැබැයි දරුවනේ පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ක්‍රිකට් ගහන කෙනෙකුට පාපන්දු සෙල්ලම් කරන්නත් පුළුවන් නේද? ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්. කෙනෙකුට මේ ක්‍රීඩා දෙකම කරන්න පුළුවන්. එහෙමනම් ඒ රවුම් දෙක එකිනෙක උඩින් වැටිලා ඒ කියන්නේ එකිනෙක ගැටෙන්න ඕනේ. අපේ මේ රූපේ එහෙම ගැටීමක් නැති නිසා දෙවෙනි පිළිතුරත් සම්පූර්ණයෙන්ම වැරදි. දැන් ඔයාලට පැහැදිලි ඇති අනිත් පිළිතුරු දෙක නොගැලපෙන්නේ ඇයි කියලා. එහෙමනම් කිසිම සැකයක් නැතුව අපිට දැන් පුළුවන් නිවැරදි පිළිතුර තෝරගන්න. තර්කානුකූලව ගත්තම දැන් අපිට හොඳටම පැහැදිලි අපේ නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1 කියලා. අර මුල් රූපයට මේ වචන ගැලපෙන විදිය ආයත් සැරයක් අපි බලමු. ලොකු රවුම වාහන, ඒක ඇතුලේ තියෙන පොඩි රවුම් දෙක කාර් සහ බස්. කාර් සහ බස් කියන්නේ එකිනෙකට වෙනස් වාහන වර්ග දෙකක් නිසා ඒවා ඒ ලොකු රවුම ඇතුලේ එකිනෙක නොගැටී වෙන් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි වඩාත්ම නිවැරදි රූප සටහන. දරුවනේ අද අපි ඉගෙනගත්ත වැදගත්ම පාඩම මේකයි.
පළමුව රූපේ තේරුම් ගන්න, ඉන්පසු පිළිතුරු පරීක්ෂා කරන්න. මේ රණනීතිය මතක තියාගත්තොත් ශිෂ්‍යත්ව විභාගයේදී මේ වගේ ඕනෑම රූපසටහන් ගැටලුවක් තත්පර කීපයකින් හරිම ලේසියෙන් විසඳන්න ඔයාලට පුළුවන්. ඉතින් විභාගයට හොඳින් මුහුණ දෙන්න ශක්තිය සහ ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මම පොඩි ප්‍රශ්නයක් අහලා අදට නවතින්නම්. මේ වගේ ලොකු කණ්ඩායමක් ඇතුලේ තියෙන හැබැයි එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් තවත් දේවල් මොනවද අපේ වටපිටාවේ තියෙන්නේ? අන්න ඒ ගැනට අද පොඩ්ඩක් හිතලා බලන්නකෝ. අපේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න.